ඔයා හිතනවාද ඔයාගේ මොබයිල් ෆෝන් එක ඊමේල් එක ආරක්ෂිතයි කියලා? ලෝකේ ඉන්න ප්‍රබල රටවල් පවා මේ අවස්ථාවේදී ඉන්නේ ලොකු තර්ජනයක. පහුගිය දවස්වල වාර්තා වුණා චීනයට සම්බන්ධ හැකර් කණ්ඩායමක් විසින් නේටෝ සමාජිකත්වයේ ගත්ත රටවල් සහ ආසියානු දින රටවල් කිහිපයකට සහ ඒ රටවල් වල ඉන්න මාධ්‍යවේදීන් කිහිපයක් ටාගට් කරලා දරුණු සයිබර් ඇටැක් එකක් සිද්ධ කරගෙන යනවා කියලා. ඉතින් මේක පිළිබඳව සම්පූර්ණ විග්‍රහයක් මේ ඇටැක් එක උනේ කොහොමද සහ සාමාන්‍යයෙන් ඔයාලා අපි කොහොමද මේ ඇටැක් එකෙන් බේරෙන්නේ කියන එක සම්බන්ධයෙන් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. සයිබර් සිකියුරිටි ස්පෙෂලිස්ට්ලා කියන විදිහට මේ ඇටැක් එක කරලා තියෙන්නේ Shadow Earth සහ Glitter Card කියන හැකර් ටීම් දෙක විසින්. ඉතින් මේ දෙකම චීන රජයේ කොන්තාත්තු වලට වැඩ කරන කට්ටිය කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මෙතනදී මේ ඇටැකර්ස්ලා මේ ඇටැක් එක කරන්න ක්‍රම දෙකක් යූස් කරලා තියෙනවා. පළවෙනි ක්‍රමයේදී මේගොල්ලෝ කරලා තියෙන්නේ ෆිෂින් ඇටැක් එකක්. ඒ කියන්නේ මෙතනදී මේ අදාළ මාධ්‍යවේදීන් වගේ කට්ටියට ඊමේල්ස් එවලා තියෙනවා, එහෙමත් නැත්නම් WhatsApp messages එවලා තියෙනවා. ඔයා ගැන ලියලා තියෙන අලුත්ම ලිපිය තමයි මෙතන තියෙන්නේ. මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ ලිපිය කියවන්න වගේ ලින්ක්ස් එවලා තියෙනවා. ඉතින් මේ ලින්ක්ස් ඕපන් කරාට පස්සේ මොකද වෙන්නේ? ඒ අදාළ මාධ්‍යවේදීන්ගේ වගේ account වල තියෙන passwords එහෙම ඒ අදාළ hackers-ලට යනවා. මෙතනදී මේ hackers-ලා පාවිච්චි කරලා තියෙන දෙවෙනි method එක තමයි software vulnerability. තුවා ලංකාව ඇතුළේ ඉන්න මිනිස්සෙක් විදියට ඔයා දන්නවා ඇති ඔය government system වල කොච්චර අඩුපාඩු තියෙනවද කියන එක. ඉතින් මේ attackers-ලා අන්න ඒක ආයුධයක් කරගෙන මේ system ඇතුළට රිංගලා ඒ වගේ තියෙන data උස්සලා තියෙනවා. සයිබර් සිකියුරිටි ස්පෙෂලිස්ට්ලා කියන විදිහට මේක නිකම්ම නිකන් හැක් කිරීමක් නෙමෙයි. මේක දැන් ඉන්ඩස්ට්‍රි එකක් වෙලා ඉවරයි. ඉතින් ඒක හින්දා සාමාන්‍ය ඉන්ඩිකේටර්ස් බලලා මේ වගේ දේවල් ගැන අපිට තීරණ ගන්න ගොඩක් අමාරුයි. මොකද දැන් ඉන්න හැකර්ස්ලා විවිධ ඇටැක් වලට ඒගොල්ලෝ අලුත්ම උපාංග එහෙමත් නැත්නම් අලුත්ම software develop කරගෙන ඇවිල්ලා තමයි හැක් කරන එක සිද්ධ කරන්නේ. ඒක හින්දා අපි හැමතිස්සෙම හැකර්ස්ලට වැඩිය පියවරක් ඉදිරියෙන් ඉන්න ඕනේ මේ වගේ දේවල් identify කරගන්න. මේ ඇටැක් එකෙන් අපිට දෙන පණිවිඩය මොකක්ද? ගවර්න්මන්ට් විතරක් නෙමෙයි අපිත් මේ වගේ දේවල් සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න ඕනේ. ඒක හින්දා ඔයාගේ ෆෝන් එකේ two factor verification enable කරලා තියාගන්න. ෆෝන් එක හැමතිස්සෙම අප්ඩේට් එකේ තියාගන්න. ඒ වගේම නොදන්න emails, WhatsApp message වලින් එන links වගේ දේවල් open කරන්න කලින් දෙපාරක් හිතන්න. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වගේ සිද්ධීන් නිසා ලෝකෙ ඩිජිටල් වෙන තරමටම ලෝකෙ භයානකත් වෙනවා. ඉතින් මේ වගේ දේවල් පිළිබඳව ඔයාගේ වටේ ඉන්න මිනිස්සුන්ව දැනුවත් කරන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක අපෙන් like කරන ගමන්ම මේ වගේ දේවල් පිළිබඳව දැනුවත් වෙන්න DI එක ටච් එකේ ඉන්න.